guys. අද මම ඇවිල්ලා තියෙන්නේ චුට්ටක් කොහොම ඉන්නේ. මගේ අලුත්ම බෑග් එක අන්බොක්ස් කරන්න. හරිද? පේනවද ඔයගලන්ට? මේක මම දැන් අරගෙන ටික දවසක් කියන්නේ මාස මම හිතන්නේ 2 months වගේ වෙනවා. මට මේක තාම අන්බොක්ස් කරගන්න බැරුව ගියා. අපි බලමු. මේක ඔයගලන්ට පේනවනේ. මේක ගෙස් බෑග් එකක්. මම මේක ගත්තේ සිංගප්පූරුවෙන්. මට මේකට මේ ෆ්‍රී ඒගොල්ලෝ පවුච් එකක් දීලා තියෙනවා. ගෙස් එකෙන් ගෙස් ස්ටෝර් එකෙන් මේගොල්ලෝ මේ බෑග් එක මේක අලුත් ලේටස්ට් බෑග් එකක්. මේකට ෆ්‍රී පවුච් එකක් හම්බුණා. මේක මට හොඳයි මගේ මේකප් පවුච් එක විදිහට යූස් කරන්න පුළුවන්. හරි. දැන් අපි ඩඩා මේක ඇත්තටම මේ හරිම මේ ගොඩක් සිලෙක්ට් කරන්න ගොඩක් ඒ කියන්නේ ගොඩාක් බෑග් ගොඩාක් අතරින් හරි අමාරුවෙන් තමයි මේක සිලෙක්ට් කරගත්තේ. එච්චරට ඒකේ තිබ්බ බෑග්ස් ටික ඔක්කොම ලස්සනයි. අපි බලමු. මේගොල්ලන්ගේ මෙහෙම මේ ඩස් බෑග් එක ඩස් බෑග් එකක් එනවා මේගොල්ලන්ගේ. මේ තියෙන්නේ මගේ අතරම ගාන්සයි ගොඩක් වයිට් මම කල්නොත් වයිට් ගෙස් බෑග් මගේ ෆස්ට්ම ගෙස් බෑග් එකත් වයිට් ඒක නම් දැන් ගොඩක් කල් ඒක දැන් මම ගොඩාක් කල් පාවිච්චි කරලා ඒක අයින් කරලා තියෙන්නේ මේක ඇත්තටම මේ වයිට් තින්ද ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා එයා මට කිව්වා මම ඇත්තටම මේකේ වෙන කලර්ස් තිබ්බා නිකන් බ්ලැක් මේගොල්ලන්ට පේනවද මේකේ ඩීටේල් එක මේක හරිම මේ මැටීරියල් එක මේ හරි වෙනස් යුනික් එක මේක හරිම මේ හරි ෂෝක් ලස්සනයි මේක ග්ලිටරි වගේ මේකේ තිබ්බා නිකන් ස්කින් කලර් වගේ තිබ්බා නිකන් බ්‍රවුන් වගේ තිබ්බා බ්ලැක් වගේ තිබ්බා බට් මම ආස වුණේ වයිට් එක හරි අපි බලමු දැන් මේකේ මේක හරි ලස්සනයි මේකේ මේ මට මේක කඩන්නත් දුකයි වගේ බට් දැන් මේ මම මේක පාවිච්චි කරන්න එපා අරගෙන මෙහෙම තියලා බෑනේ See the details? Shy, හරිම ලස්සනයි. ඇත්තටම මේ ඕගොල්ලෝ නිකන් හිතන්න එපා මේ නිකන් අර මං හෑන්ඩ් බෑග් දැකලා නැහැ කියලා. මට මම ඒ උනාට මම හෑන්ඩ් බෑග් ලවර් කෙනෙක්. මං හෑන්ඩ් බෑග්ස් මට කොච්චර තිබ්බත් මට මදි. මං ඒවට මම මාර ආසයි. මං හරිම එක්සයිටඩ් අලුත් හෑන්ඩ් බෑග් එකක් ගත්තම මට කොච්චර බෑග්ස් තිබ්බත් මං එක්සයිට් වෙනවා. Okay. හරි. මේක ගොඩක් මේක හරි මේක කෑර්ෆුලි ඒගොල්ලෝ මේක ලස්සනට බෑග් එකේ ඒගොල්ලන්ගේ හොඳට තියෙනවා පැකේජින් එක. ඒ කියන්නේ මේක LV බෑග් එකක් මේ වගේම ඒ වගේම මේ ලෙවල් එකටම තියෙනවා ඒගොල්ලෝ අන්බොක්සින් එක කරන්න අපිට පැක් කරලා දුකයිත් වගේ මේක ගලවද්දි දුකයි කියලා බෑ දැන් මම මේක පාවිච්චි කරන්න බෑ ප්‍රයිස් එක නම් මට මතක නැහැ ප්‍රයිස් එක මෙතනත් නෑ ගහලා මට දැන් මතක නැහැ ප්‍රයිස් එක කොහොමද කියලා ඕකේ හරි මේක අපි මේක කපන්න ඕනේ මේ කාඩ්බෝඩ් එක හරි ඒක මෙහෙම ගලවන්න පුළුවන් මේ ස්ට්‍රැප් එකට ලොන්ග් ස්ට්‍රැප් එකක් තියෙනවා ඒකට මම ඒ ලොන්ග් ස්ට්‍රැප් එකක් තියෙන එකට මම කැමතියි ඒතර මේක හරි මේ ලේසි අපිට අරගෙන යන්න Okay. මොනේ දුකයි වගේ මේක ගලවද්දී මෙහෙම
මෙතනට දාන්න තියෙන්නේ. මෙහෙම. ඕකේ. හරි මේක මෙන්න මේ කෑල්ල කපන්න ඕනේ. අපි බලමු දැන් මේක ඇතුළ මෙතන ඇතුළ තව තියෙනවා. මේක තියන්න සාමාන්‍යයෙන් ඇතුලේ මොකද එතකොට බෑග් එක ඇතුලේ අර මේ මොයිස්චර් ගතිය මේකට උරනවා. කන්න එපා ඒක ඕගොල්ලෝ. චුටි කාලේ රටකචුවේ ගෙතිබිලා මේ මම සෝල්ට් කියලා එක කන්න ගියා තව ඩිංගේ. හරි. ඒක හැම සිප් එකටම මේ තියෙනවා මේ covers නේ see එකක් ගැලුවා මම මේකට තමයි ආසම මෙන්න මේකට තමයි ආසම කීචේන් එක හරිම ලස්සනයි ඒක හරි මේ තියෙන්නේ මගේ yes bag එක මෙහෙම ස්ටයිල් කරන්න පුළුවන් මෙහෙම ස්ටයිල් කරන්න පුළුවන් ඊට පස්සේ එක මේ ස්ට්‍රොක් එකත් එක්ක මෙහෙම දාන්න පුළුවන් මෙහෙම අරන් යන්න පුළුවන් but මම ගොඩක් වෙලාවට මම කැමති මේක මෙහෙම ස්ටයිල් කරන්න මෙහෙම Okay guys, එහෙනම් තවත් vlog එකකින් අපි හම්බෙමු unboxing එකකින් food review එකකින්. I හම්බෙමු මගේ YouTube channel එකෙන්. Bye.